වෙනි ප්‍රශ්නට යමු. If the mother's blood group is O, genotype OO, and the father's blood group is B, genotype BO, what are the possible blood groups of their children? හරි මේ වගේ එකක් අපි ලියලා තමයි කරන්න ඕනේ. එතකොට මදර්ගේ බ්ලඩ් ගෲප් එක දීලා තියෙනවා ජීනෝටයිප් එක දීලා තියෙනවා OO. අපි දන්නවා O කියන බ්ලඩ් ගෲප් එක අපි ලියන්නේ OO කියලා. මෙතන I පාවිච්චි කරලා ලියන්න පුළුවන්. හැබැයි මෙතන ජීනෝටයිප් එක OO කියලා දීලා තියෙන හින්දා මම I පාවිච්චි කරන්නේ නැතුව මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හරිද? එතකොට ෆාදර් මම මෙතන F කියලා දානවා. ෆාදර්ගේ ජීනෝටයිප් එක දීලා තියෙනවා BO. BO කියලා දාන්න හේතුව තමයි දැන් මේ විදිහට තනියෙන් A හරි B හරි තියනවා කියමුකෝ. දැන් මෙතන බ්ලඩ් ගෲප් එක A කියලා දීලා තියෙනවා නම් A කියලා අපි ලියන්නේ ජීනෝටයිප් එක AO කියලා. AI කියලා ලියන ඒවාත් තියෙනවා. හැබැයි අපි මෙහෙම දැන් මෙතන O කියලා දීලා තියෙන හින්දා AO කියලා ලියමු. හරිද? එතකොට බ්ලඩ් ගෲප් B කියලා අපි කොහොමද ලියන්නේ? බ්ලඩ් ගෲප් B කියලා අපි ලියන්නේ BO කියලා. BO කියලා ලියන්නේ. හරිද? එතකොට AB කියලා කොහොමද ලියන්නේ? AB අපි ලියන්නේ AB අපි ලියන්නේ A B විදිහටමයි. A B විදිහටම තමයි ලියන්නේ. හරිද? දැන් තනියෙන් A තියනවා නම් තනියෙන් B තියනවා නම් අපි ලියන්නේ AO BO. එතකොට OO බ්ලඩ් ගෲප් එක O නම් අපි ලියන්නේ OO කියලා. දැන් මේ විදිහට mother father genotypes ටික ලියාගන්න. ලියාගත්තට පස්සේ මෙතන තියෙන්නේ දෙන්නම ඕනේ. දෙන්නම ඕන දෙන්නම එකම ඉංග්‍රීසි ලෙටර් එක තියනවා නම් දැන් මේ විදිහට O විදිහට විතරයි අපිට එකම ඉංග්‍රීසි ලෙටර් එක තැන හම්බෙන්නේ. ඒතකොට මෙතන O එකක් තනියෙන් ලියන්න ඕනේ. ඊළඟට මෙතන ෆාදර්ගේ තියෙනවා BO. B කියන්නේ එක ඉංග්‍රීසි ලෙටර් එකක්. O කියන්නේ තව ඉංග්‍රීසි ලෙටර් එකක් නේ. එහෙනම් අපි මෙතන ලියා ගන්න ඕනේ B ටිකක් ඈතින් O කියලා ලියා ගමු. ඊළඟට ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ O එක මේ B එකත් එක්ක ලියා ගන්න. එතකොට අපි ලියන එක BO කියන. හරිද? ඊළඟට AO එකම මේ O එකම මේ O එකත් එක්කත් ලියන්න. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන OO කියලා. OO කියලා ලියන්න පුළුවන්. හරි. එහෙනම් මෙතන දැන් හැදෙන බ්ලඩ් ගෲප් එක මොකද්ද? BO. එකට තියනවා නම් මොකද්ද අපි ලියනවා කිව්වේ? B කියලා ලියන්න. බ්ලඩ් ගෲප් B. OO එකට තියනවා නම් අපි මොකද්ද ලියන්නේ? O. එහෙනම් අපිට මෙතන බ්ලඩ් ගෲප් වර්ග දෙකක් හම්බ වෙනවා. එකක් තමයි B අනිත් එක තමයි O. එහෙනම් මේ දෙක දැන් එකක් B වෙන්න පුළුවන් අනිත් එක O වෙන්න පුළුවන්නේ. එහෙනම් මෙහෙම හම්බෙන්න පුළුවන් 50-50 අවස්ථාවකට විතරයි. මේ බලන්න 50% B 50% O. එහෙනම් මෙතන හරි උත්තරේ විදිහට එන්නේ D. හරිද? එහෙනම් මොකද්ද අපි ආපහු කරන්න ඕනේ? මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. විතර දැන් මම O ලියන්නම්. O කියලා ලියන්නේ බ්ලඩ් ගෲප් O එකට. හරිද? AB නම් ABම ලියනවා. A නම් AO කියලා ලියනවා. මේ ජීනෝටයිප් එක මම කතා කරන්නේ. මෙතන තියෙන ජීනෝටයිප් එක, මෙතන ජීනෝටයිප් එක, මෙතන ජීනෝටයිප් එක. එතකොට AB නම් ජීනෝටයිප් ABමයි. A නම් ජීනෝටයිප් එක ලියන්නේ බ්ලඩ් ගෲප් A එකක් නම් අපි ජීනෝටයිප් එක ලියන්නේ කොහොමද? AO. B එක නම් කොහොමද අපි ජීනෝටයිප් එක ලියන්නේ? BO කියලා. O නම් බ්ලඩ් ගෲප් එක O නම් අපි කොහොමද ජීනෝටයිප් එක ලියන්නේ? OO. හරිද? එතකොට මේ විදිහට ලියා ගන්නවා mother father කියලා. ඒගොල්ලෝ දීලා තියෙන ජීනෝටයිප්ස් ලියා ගන්නවා. ලියාගත්තට පස්සේ එකම ඉංග්‍රීසි ලෙටර් එක. එකම ඉංග්‍රීසි ලෙටර් එක මෙතන අපිට බලන්න හම්බෙන්නේ O එකේ විතරයි දෙන්නම එකට ඉන්න එකම ඉංග්‍රීසි ලෙටර් එකක් තියෙන්නේ. මෙතන B මෙතන O තියෙන. මෙතන A මෙතන O තියෙන. මෙතන A මෙතන B තියෙන. එකම ඉංග්‍රීසි ලෙටර් එකක් හම්බෙන්නේ අපිට O එකෙන් විතරයි. එහෙනම් එහෙම එකම ඉංග්‍රීසි ලෙටර් එකක් හම්බෙච්ච අවස්ථාවක එක ඉංග්‍රීසි ලෙටර් එකක් විතරයි ලියන්නේ. මේ බලන්න O දෙන්නම එකම සමානයි. එහෙනම් මෙතන නිකන් O විතරක් ලියන්න. මෙතන BO B වෙනම ලියන්න O වෙනම ලියන්න. ඊට පස්සේ මේ O එක මේ B එකත් එක්ක ලියන්න. මේ O එක මේ O එකත් එක්ක ලියන්න. එතකොට බලන්න BO කියලා එනවා. BO කියලා එන්නේ බ්ලඩ් ගෲප් B වලට, OO කියලා එන්නේ බ්ලඩ් ගෲප් O වලට. මේ විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්.